Welcome back to my YouTube channel. හායි සුබ දවසක් හැමෝටම. ඔයගොල්ලෝ පරිස්සමින් ඉන්නවා ඇති කියලා මම හිතනවා. අද මම ඔයාලත් එක්ක කතා කරන්නේ 2012 අවුරුද්දේ විශිෂ්ටතම නවකතාව ගැන. ඔයගොල්ලෝ මේක කියවලා ඇති, ගොඩක් අය මේක කියවලා ඇති. මේක ඉතාමත්ම ගොඩක් ලස්සන. මම ඇත්තටම මම අද වෙනකන් කියවපු පොත් වලින් මම කියවපු සංවේදීතම පොත තමයි මගේ රසවින්දනයට අනුව සංවේදීම පොත තමයි මේ 2012 වසරේ විශිෂ්ටතම නවකතාව වුණු ඒ පොත. ඉතින් ඒ කතුවරයටත් මම ගොඩක් කැමති කතුවරයෙක්. මහින්ද ප්‍රසාද් මස්සිඹුල සර්ගේ පොතක් තමයි මම අද ඔයගොල්ලොත් එක්ක කතා කරන්නේ. මෙහෙම කියනකොට පොත්වලට ආදරයයි පොත් කියවන අයට මතක් වෙනවද මේ මොකද්ද කියලා. මේ තමයි සෙන්කොට්ටම්. සෙන්කොට්ටම් කියන පොත ඇත්තටම ජනප්‍රිය පොතක්. මේ පොත කියවපු නැති කෙනෙක් නැතුව ඇති කියලා මම හිතනවා. ඔයගොල්ලෝ කියවලා නම් මට කමෙන්ට් එකක් දාන්න මේක කොයි වගේද කියලා. ඉතින් මේකේ පළවෙනි මුද්‍රණය වෙන්නේ 2012. මේ පොතේ මිල ගණන් මට කියන්න බෑ ඔයාලට. මොකද මේක මට දුන්න යාළුවෙක්. එයා ළඟ කියන්නේ අපි දෙන පොත් දෙකක් හුවමාරු කරගත්තා. මගේ ළඟ පොත් දෙකක් තිබුණා. මම ඒ පොත් දෙකෙන් එකක් එයාට දුන්නා. ඒ මගේ ළඟ නැති පොතක් එයා ළඟ තිබිලා ඒක මට එයා දුන්නා. එයා මට දුන්නේ අපි මේක හුවමාරු කරලා 2024 ගිය අවුරුද්දේ. ඉතින් එයා මේ පොත ගන්නකොට මිල රුපියල් 350යි. දැන් නම් මේක ගොඩක් වෙනස් වෙලා ඇති. මට ඉන්න මිල කියන්න බෑ. ඔයාලට දන්නේ නැහැ මම හරියට මිල. මේකේ පළවෙනි මුද්‍රණය 2012 කියලා මම කිව්වා. ඇත්තටම මේක මම එයා දෙනකොටත් 2024 මේක කියෙව්වා. මේ ළඟදිත් කියෙව්වා. ඉතින් මම දැන් මේ පොත තුන් පාරක් විතර කියවලා තියෙනවා. ඉතින් ඒ තුන් පාරම කියවුවට ඒ රසවින්දනය එලෙසමයි. ඒ කියන්නේ එදා මම පළවෙනි පාරට මේ පොත කියවලා මගේ අවසානයේ මේකේ මගේ ඇස් වලින් කඳුළු ආවා. ඇත්තටම දුක හිතෙනවා. කියවපු අය දන්නවා ඇති. ගොඩක් සංවේදී පොතක්. ඒ වගේම තමයි මම දෙවෙනි පාරට කියවනකොටත් ඇඬුණා. තුන්වෙනි පාරට කියවනකොටත් ඇඬුණා. ඒක ඒ රසය වෙනස් වෙන්නේ නැහැ. ඇත්තටම ඔහු මහින්ද ප්‍රසාද් මස්සිඹුල සර් ගොඩක් රසවත් විදිහට මේක ලියලා තියෙනවා. ඉතින් මේ පොත ගැන කිව්වොත් මේකේ කුල ක්‍රමය නිසා මිනිස්සු අසරණ වෙන අසරණවිල්ල. කුල ක්‍රමය නිසා මිනිස්සු කියන්නේ වෙනත් මිනිස්සු ඒ කුලෙන් පහත්යයි සලකන අයට සලකන විදිහ. සමාජයේ ඒගොල්ලන්ට තියෙන තැන තමයි මේකේ ගොඩක් දුරට කියවෙන්නේ. ඒ වගේම බලය තියෙන මිනිස්සු කටයුතු කරන ආකාරය, බලය නැති මිනිස්සයා පාගගෙන කටයුතු කරන ආකාරය ගොඩක්ම තියෙන ඉතින් කුල ක්‍රමය ගැන. ඇත්තටම මේකේ නම්බු හේනයා, බබා හේනයා, වීරප්පුලි හේනයා, එතකොට මල්මාරිදී, පොඩිනා වගේ චරිත ඉතාමත් අහිංසක චරිත වටා ගොඩනගන කතාවක් තමයි මේ සෙන්කොට්ටම් කියලා කියන්නේ. ඇත්තටම මේ පොතෙන් කියන කුල ක්‍රමය ඒ කාලේ විතරක් නෙමෙයි අද වෙනකන් ඒ කියන්නේ අදත් බොහෝ දුරට තියෙනවා. ලොකුවට නැති වුණත් සමහර ඇතැම් පවුල්වල මෙන්න මේ කුල ක්‍රමය කියන එක බලනවා. ඒ කියන්නේ විවාහයක් කරගන්න ගියත් තමන්ගේ දුවට හෝ පුතාට අනිත් බලන දුව හෝ පුතා ඒ අපේ කුලයේද කියන එක බලනවා. ඇත්තටම මම දැකලා තියෙනවා. මගේ යාළුවෝත් ඉන්නවා එහෙම බලන. ඉතින් එහෙම බලන ඒවා තියෙනවා. ගොඩක් නැහැ. අපි එහෙම බලන්නේ නැහැ. අපේ ගෙදර අය බලන්නෙත් නැහැ. ඔයගොල්ලෝගෙත් සමහර විට එහෙම බලන්නේ නැතුව ඇති. හැබැයි බලන අය ඉන්නවා. නමුත් මේ පොතේ තියෙන්නේ ඊට වඩා ඒ සමාජෙම මුළු සමාජෙම කුල ක්‍රමය මත පදනම් වෙච්ච එකක්. ඒ කියන්නේ පාසල් වල උනත් ඒ ළමයින්ට දැන් මේක කියවන මං කිව්ව කට්ටිය ඒ පසුබිම එයාලගේ පවුල රෙදි සෝදන පවුලක්. ඉතින් අනිත් අයගේ රෙදි හොදනවා කියලා මේගොල්ලෝම පහත් කරනවා. ඉතින් පාසලකට ඉගෙන ගන්න ගියත් ඒ ළමයාට අනිත් ළමුන් එක්ක වාඩි වෙන්න දෙන්නේ නැහැ. මොකද ඒ තරම්ම ඒ දෙමව්පියන්ගේ ඔළුව වලට මේ කුල ක්‍රමය කියන එක කිඳා බහලා තියෙනවා. ඇත්තටම මේකේ වටිනාකමක් නැහැ. මේකේ තේරුමක් නැහැ. නමුත් තමන් ඒ ළමයි එක්ක තමුන්ගේ ළමයි ආශ්‍රය කරොත් තමුන් පහත්යයි සලකයි කියන එක ඒගොල්ලෝගේ ඔළුවේ තියෙනවා. ඇත්තටම මෝඩ මතයක්. මේ මතය නිසා ගොඩාක් අසරණ මිනිස්සු ගොඩක් කුලෙන් පහත්යයි සලකන මිනිස්සු අසරණ වෙලා තියෙනවා. ඉතින් ඒ අසරණ ඒගොල්ලෝගේ අසරණකම මෝඩකම නෙමෙයි. ඇත්තටම දැන් මේක කියවනකොට සමහර කෙනෙක් හිතන්න පුළුවන් අනේ මාර මෝඩයි මේගොල්ලෝ. එහෙම හිතන්න බෑ. ඇත්තටම යාලා ඉන්න සමාජෙත් එක්ක මෙයාලගේ මෝඩකම නෙමෙයි මේකට කියන්න ඕන. ඇත්තටම මේකේ හරියන වචනේ අසරණකම. ගොඩක් අසරණ වෙච්ච පවුලක් කුල ක්‍රමය නිසා මිනිස්සු අසරණ වෙනවා, අසරණ කරනවා. අනිත් මිනිස්සු බලවතුන් අසරණ කරනවා. ඉතින් ඉගෙනීම තමයි හැම දෙයකටම තියෙන එකම මාර්ගය. ඉගෙනීම ඉගෙන ගන්නත් ඒ මිනිසුන්ට අවස්ථාව තියෙන්න ඕන. ඒ තියෙන එකම ක්‍රමයක් මිනිස්සුන්ට ගොඩ යන්න තියෙන එකම අවස්ථාවත් වහලා දානවා මේ කුල ක්‍රමය නිසා. ඉතින් ඇත්තටම කුලයෙන් මිනිසෙක්ව මනින්න බෑ. බුදුරජාණන් වහන්සේ උනත් දේශනා කරලා තියෙනවා කෙනෙක්ගේ ක්‍රියාවෙන් තමයි ඒ පුද්ගලයා වසලෙක්ද එහෙමත් නැත්නම් උතුම් කෙනෙක්ද බ්‍රාහ්මණෙක්ද කියලා සලකන්න ඕනේ කියලා. ඉතින් මේ වර්තමානයේ නම් මේ කුල ක්‍රමය කියන එක ලොකුවට නැහැ. නමුත් සමහර තැන්වලදී මම දැකලා තියෙනවා ඔය කුල ක්‍රමය කියන තරුණ අය අතර නම් ඔය පාසල් වල වගේ නම් පිළිවෙලකට ඉන්නේ නැතිව ඉන්න ළමයි අයින් කරනවා. කියන්නේ දුප්පත් ළමයි අයින් කරනවා. එහෙම දෙයක් තියෙනවා. තාමත් සමහර අය අතර සමහර පොඩි ළමයි අතර ඒ ළමයිගේ දෙමව්පියෝ ඒ විදිහට හැසිරෙන හින්දා තමයි ඒ දරුවෝ පාසලට ඇවිල්ලා ඒ විදිහට කටයුතු කරන්නේ. ඇත්තටම මේ කුල ක්‍රමය කියන එක අවශ්‍යම නැහැ සමාජයකට. ඒක නැති වෙන්න ඕන. මොකද ළමයි අසරණ වෙනවා ගොඩක්. ඒ කුල ක්‍රමය කියන එක තියෙනවා කියන්නේ ගොඩක් පොඩි ළමයි තමයි අසරණ වෙන්නේ ඒකේ. පොඩි ළමයි තමයි සමාජයකට ගියපුවාම ඒ මිනිස්සු ඇත්තටම පව් අසරණ වෙනවා. එහෙම කරන්න හොඳ නැහැ. කුල ක්‍රමයක් කියන එක අවශ්‍යම නැහැ. අවශ්‍ය වෙන්නේ තමන්ගේ ක්‍රියාව පමණයි. මේ ක්‍රියාවෙන් තමයි තමන් වසලෙක්ද එහෙමත් නැත්නම් බ්‍රාහ්මණයෙක්ද කියන එක තීරණය වෙන්නේ. ඒ නිසා ඇත්තටම මේ සෙන්කොට්ටම් පොත මගේ ජීවිතයේ සංවේදීය පොත. ඒක හැමදාම එහෙම වෙයි. මොකද ඒ තරම් සංවේදී පොත මම ඇත්තටම කියවලා නැහැ. කියවන්න මම ආසම කතුවරෙක් තමයි මේ මහින්ද ප්‍රසාද් මස්සිඹුල කියලා කියන්නේ. මොහන් රාජ් මඩවල සර්, එතකොට මහින්ද ප්‍රසාද් මස්සිඹුල සර්, රුපුල් ශාන්ත සන්නස්ගල සර්, ඒ වගේ දක්ෂ කතුවරයන්ගේ තියෙනවා. මේ පොත්වල මාස තවත් කියන්නේ ගොඩාක් ප්‍රසිද්ධ නැති ඉන්න කතුවරයෙක් ඉන්නවා. ඊටාම දක්ෂ විදිහට ලියලා තියෙනවා.
ඉතින් මට ඔයාලගෙන් ඉල්ලන්න තියෙන්නේ මේ පොත කියුවේ නැත්නම් කියවන්න. කියවපු අයගෙන් ඉල්ලන්න තියෙන්නේ ඔයාලට හිතුණ දේ මේ පොත ගැන ඔයාලගේ හිතේ තියෙන දේ ඔයාලට කියවනකොට හිතුණ දේ මටත් කියන්න මටත් දැනගන්න ආසයි කමෙන්ට් කරන්න. ඉතින් මිනිස්සුන්ව කවදාවත් කුල ක්‍රමය නිසාවත් කිසිම දෙයක් නිසා තවත් මිනිසෙක්ව අසරණ කරන්න එපා. සමහර විට ඔයාගේ ක්‍රියාව ඒ මිනිසෙක්ව අසරණ කිරීම ඒ මිනිසයාගේ ජීවිතේ කඩම් වැටීම වෙන්න පුළුවන්. ඒ නිසා කවදාවත් ඒ පව කරගන්න එපා. මිනිසෙක්ට වචනකින් හරි ශක්තියක් වෙන කෙනෙක් වෙන්න. මිනිසෙක්ට වචනකින් හරි එයාගේ හිත හදාගෙන ඉදිරියට යන්න පුළුවන් වෙන්න විදිහ කතා කරන්න පුළුවන් කෙනෙක් වෙන්න, අදහස් සුමාරු කරගන්න කෙනෙක් වෙන්න. ඉතින් අසරණ කරන්න එපා කවදාවත් මිනිසෙක්ව කුල ක්‍රමය නිසාවත් කිසිම දෙයක් නිසා මේක අසරණ කරන්න එපා. හැමෝටම එක විදිහට කතා කරන්න, එක විදිහට සලකන්න. මට ඔයාලගෙන් ඉල්ලන්න තියෙන්නේ එච්චරයි. මේ පොත හරි ලස්සනයි කියවන්න අරගෙන කියුවේ නැත්නම් ඉතින් අදට මම ඔයාලගෙන් යනවා. ආයෙත් මම එන්නම්. මාව අහන් ඉන්න, මාත් එක්ක ඉන්න, හැමෝටම ආදරේ පරිස්සමට ඉන්න. බුදු සරණයි. බයි.